ඔයා දන්නවද ලෝකේ තියෙන සද්දේ වැඩිම පට්ටම ගැම්මක් තියෙන 250cc බයික් එක මොකක්ද කියලා? අද අපි කතා කරන්නේ අනිත් හැම 250cc බයික් එකක්ම පරද්දන Kawasaki ZX25R එක ගැන. සාමාන්‍යයෙන් 250cc කිව්වම අපිට මතක් වෙන්නේ සිංගල් සිලින්ඩර් නැත්නම් ට්වින් සිලින්ඩර් බයික් එකක්නේ. හැබැයි Kawasaki සමාගම හැමෝම පුදුම කරලා ලෝකෙට හඳුන්වා දුන්න ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක් තියෙන මේ පුංචි මෘගයාව. ඇත්තටම මේක 90 දශකයේ තිබුණ ජපන් බයික් වල පිස්සුව ආයෙත් අලුත් කරපු බයික් එකක්. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේකේ තියෙන්නේ 249cc ඉන්ලයින් 4 එන්ජින් එකක්. ඒ කියන්නේ මේ පුංචි බයික් එකේ පිස්ටන් 4ක් වැඩ කරනවා. මේකේ සද්දේ ගැන කතා කළොත් ඒක හරියට F1 කාර් එකක් වගේ. මොකද මේ බයික් එකට 17000ක් RPM දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ රෙඩ් ලයින් එකට යනකොට එන සද්දෙට ඕනෙම කෙනෙක් ආයෙත් හැරිලා බලනවා. මේකෙන් අශ්ව බල 50කට ආසන්න ප්‍රමාණයක් දෙනවා. ඒ කියන්නේ මේක 250cc වුණාට ගොඩක් 400cc බයික් එකක වුණත් හැප්පෙන්න පුළුවන්. මේක 250cc වුණාට Kawasaki සමාගම මේකට දීලා තියෙන්නේ 1000cc බයික් එකක තියෙන ටෙක්නොලොජි එකමයි. ක්වික් ෂිෆ්ටර්, ක්ලච් එක පාවිච්චි කරන්නේ නැතුව ගියර් මාරු කරන්න පුළුවන් KQS පද්ධතිය මේකේ තියෙනවා. Riding modes and traction control. වැස්ස වෙලාවට පාවිච්චි කරන්න rain mode වගේම බයික් එක ලිස්සා යන එක පාලනය කරන්න traction control KTRC මේකේ ඇතුළත්. Suspension ඉදිරිපස තියෙන්නේ Showa SFF BP upside down forks. ඒ කියන්නේ මේකේ handling පට්ටම smooth. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මේකේ සද්දෙට රැවටිලා මේකේ සෙල්ලම් බඩුවක් කියලා හිතන්න එපා. 17000ක් RPM එකකදී බයික් එකක් පාලනය කරන එක ලේසි නැහැ. විශේෂයෙන් ලංකාවේ පාරවල් වල මේ වගේ high revving බයික් පදිනකොට ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. පොඩි අත්වැරදීමකින් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම safety gear පාවිච්චි කරන්න, තමන්ගේ සීමාව දැනගෙන පදින්න. ඔයත් inline 4 සද්දට ආස කරන කෙනෙක් නම් ZX25R එක කියන්නේ ඔයාගේ dream bike එක වෙන්න ඇති. ඔයාගේ යාළුවා අතරේ ඉන්න Kawasaki පිස්සොන්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. මේ වගේ සුපිරි බයික් ගැන සහ තාක්ෂණික විස්තර සිංහලෙන්ම දැනගන්න අපිව follow කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි මොන බයික් එක ගැනද කතා කරන්න ඕනේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ